හැමෝටම අපි මේ වෙලාවේ ඉන්නේ කැන්වෝ වල. ඉතින් ඔයගොල්ලන් හැමෝම දකින්න ඇති කැල්ගරි වල ලස්සන ෂෝ එකක් තිබ්බා ලංකාවේ අපේ ඉන්ෆිනිටි බෑන්ඩ් එකත් එක්ක. ඉතින් අද ඒගොල්ලන්ට ලන්ච් එක තිබුණේ කැන්වෝ වල කැන්වෝ ෂවර්මා අපේ නාලකයගේ රෙස්ටොරන්ට් එකේ. ඉතින් අපි දන්නවා කැන්වෝ ෂවර්මා කියලා කියන්නේ ආගන්තුක සත්කාර අතින් ගත්තොත් උඩම තියෙන තැනක් කැනඩාවේ. ඉතින් අද ඒගොල්ලන්ට ඉන්ෆිනිටි ඒ වගේම කාංචනා අනුරාධි මේ හැමෝටම හොඳ අපේ විදිහට ලංකාවේ අපේ විදිහට ලන්ච් එකක් රෙඩි කරලා තිබුණා කැන්වෝ ෂවර්මා. අයියේ කොහොමද නාලකයේ? හොඳයි නංගි ඔයගලන්ට කොහොමද? අපිත් හොඳින් ඉන්නවා. ඉතින් ගොඩක් සතුටුයි කට්ටිය ඇවිල්ලා. ඔව් ගොඩක් ආවා මේ ඉන්ෆිනිටි බෑන්ඩ් එකයි ආටිස්ලා දෙන්නයි ඔක්කොම ඇවිල්ලා ලන්ච් එක ලෑස්ති කරා. ඉතින් අපි ඔක්කොටම ඒගොල්ලන්ට ඕනුනේ ලංකාවේ ගමේ රසට කැම වේලක්. ඉතින් ඒ විදිහට හැදුවා අද මම අල තෙල් දාලා මම හිතන්නේ දැන් ඒගොල්ලෝම හැමෝම ලන්ච් එක අරගෙන ඉවරයි. අපි පොඩ්ඩක් ඉන්නනම් අල ටෙම්පරාදු කරලා ලංකාවේ විදිහට දෙල් මැල්ලුමක් හදලා බෝංචි වේලෙන්ඩ වගේ හදලා එතකොට පරිප්පු පපඩම් කරවල බැදුමක් චිකන් මාළු ලංකාවේ විදිය නිකන් ගමේ විදියට හදලා දුන්නා. ඒගොල්ලන්ට හරි කට්ටිය ආසාවෙන් කෑවා රසයි කියලා. ඒක තමයි කැන්වෝ ෂවර්මා වල තියෙන විශේෂත්වය නාලකයගේ තියෙන විශේෂත්වය. ඉතින් අයි කොහොමද මේ දවස් ටිකේ දැන් මම හිතන්නේ සමයක ඉවරයි. කොහොමද මේ දවස්වල බිසි වෙනවද? මේ දවස්වල අපි හැමදාම අපේ සීසන් එකේ සම තමයි වැඩිම බිසි වෙන්නේ. මේ දවස්වල අපි ස්ටඩි යනවා. අපේ අනිවාර්යෙන් ලෝකල් ක්‍රවුඩ් එක අපිට අනිවාර්යෙන් ඉන්නවා. ඉතින් ස්ටඩි බිස්නස් එකක් මේ දවස්වල තියෙනවා. ඒත් එක්කම මතක් කරන්න ඕනේ දැන් මේ කැම ටික දැක්කම ලංකාවේ අපේ කට්ටියටත් අනිවාර්යෙන්ම ආස හිතෙනවා මේ විදිහේ මෙනු එකක් අපේ ලංකාවේ ඕනම කෙනෙකුට ඇවිල්ලා ගන්න පුළුවන්ද? ගන්න පුළුවන්. දවසකට කලින් ඕඩර් එකක් දාන්න ඕනේ අපිට. අපි හැමදාම කරන්නේ මම ඇත්තටම ලංකාවේ කෑම කරන්නේ ආසාවෙන්. ඒක මම දවසකට කලින් ඒකයි දවසකට කලින් ඕඩර් දුන්නාම මම ඒගොල්ලන්ට ඒ විදිහට ලංකාවේ විදිහට හදලා දෙනවා කෑම ටික. මොකද මේ කොච්චර ලොකු ගෲප් එකක් වුණත් ප්‍රශ්නයක් ලොකු ගෲප් එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. අපි පෙන්නමු කැම එකේ අපි ක්ලෝස් අප් එකක් දෙන්නම් ඔයගලන්ට. හිතන දැන් ලන්ච් වෙලාව පහු වෙලා හින්දා මේක බලන කට්ටිය ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. නැත්නම් බඩගිනියේ මේක දැක්ක ගමන්. ඉතින් අපි thank you කියමු නේද? අය ලොකු සපෝට් එකක් හැමෝගෙම හම්බ වෙන්න. ඔව් මගේ ටීම් එක ගොඩක් මහන්සි වෙලා ඉතින් ඔක්කොටම හොඳට සැලකලා ඒගොල්ලන් යවුවා අපි දැන් මේ වෙලාවේ. දැන් අපි තව හවසට තියෙනවා ක්‍රිකට් ටීම් එකේ ඇනුවල් පාටි එක තියෙනවා. මේ ඒකට දැන් අපි රෙඩි වෙනවා කැල්ගරි වල. ඉතින් ඔන්න අපි එතෙන්දී ඔයගොල්ලන්ව හම්බ වෙන්න. ඉතින් නාලකයට අපිත් මේ වෙලාවේ ගොඩක් thank you කියලා කියනවා. ඒගොල්ලන්ට හරියට සලකලා. ඉතින් මේ වගේ කෑම එකක් කියන්නේ කැනඩාවේ අපිට හැමදාම හම්බ වෙන කෑම එකක් නෙමෙයි. ඉතින් ඒගොල්ලන් ගොඩක් සතුටු වෙන්න ඇති. ඉතින් ඒගොල්ලන් හැමෝම වෙනුවෙන් ඔයගොල්ලන් හැමෝම වෙනුවෙන් නාලකයට අපිත් මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. thank you ඔයගොල්ලන්ටත් ආවට.